ආයෙනම් ඔය කිසි දෙයක් හිතන්නේ නැතුව මගේ සාමාන්‍ය විදිහට කතා කරලා මොකක් හරි කරලා ඉඩමක් විකුණ ගන්න ඕනේ. නැත්තම් මටමනේ කෙලවෙන්නේ. හෙලෝ මිස්ටර් වනසිංහ නේද? ඔව් කවුද මේ? සර් මට මේ වෙලාවේ සර් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මම අමෝල්. ඔව් කියන්න. සර් මීට අවුරුදු එකහමාරකට කලින් සර් අපෙන් ලෑන්ඩ් එකක් අරන් තිනවා හෝමගමින්. දැනුත් සර් කැස්බෑ ලෑන්ඩ් එකක් තියෙනවා. සර් කැමති නම් ඇවිල්ලා ඉඩම බලන්න පුළුවන්. හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ වෙලාවේ නම් මට තව ලෑන්ඩ් එකක් ගන්න ඇත්තටම අමාරුයි. සර්ට ප්‍රශ්න තියන්නේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නං අපි ගව තියෙනවස ඊසි ගෙවීමේ ක්‍රමයක් සට පහසුවෙන් කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. මුදල් ප්‍රශ්නයක් නම් තමයි මම වැඩ කරන ඉන්ෂුරන්ස් කම්පැනි එකකනේ. මේ දවස්වල මිනිස්සු ඉන්ෂුරන්ස් දාන්නේ පොඩ්ඩක් හිර වෙලා තියෙන එකත් එක්ක. මට තේරෙනවා සර්. ඔයාට කියන්න මෙයා මෙතන තියෙන පැහැදිලි නොදැනුවත්කම. මම කෝල්ස් 4ක් ගත්තොත් 3 දෙනෙක්ම දන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ඇයි අපි දාන්නේ කියලා. ඇත්තම කතාව සර් මට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නෑ. අන්න ඒකනේ මම කිව්වේ. දැන් ඔයා හිතන්න අද ඔයා ගෙදර යනකොට ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. හොස්පිටල් දැම්මා. කවුද කියන්නේ ඔයාගේ හොස්පිටල් බිල් එක ගෙවන්නේ? හැබැයි සර් ඒක නම් ඇත්ත. ඒකනේ කියන්නේ. මගෙන් ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බනම් මාසෙකට කැපෙන්නේ 3000යි. ඒ වගේද? ලයිෆ් ටයිම් හොස්පිටල් කවරේජ් එකක් හම්බ වෙනවා. මරුනි. අපි එකක් දාමු. අනිවාර්යෙන්ම සර්. මට සර්ගේ නම ෂුට්ටක් කියන්න. සානක මල්ලසේකර. මල්ලසේකර සර්ගේ මට පොඩ්ඩක් ෆෝන් නම්බර් එකක් දැනගන්න පුළුවන්ද? Acabou. Free drinks in the house.